සුබම සුබ උදෑසනක් වේවා මගේ පුංචි රෝස මල් ටිකට. ඉතින් මගේ පුංචි පැටව් ටික දැන් බණ්ඩි පුල් කරගෙන නේද ඉන්නේ? ඔන්න මගේ පැටවුන්ට මං අද ලස්සන පුංචි කතාවක් අරගෙන තමයි ආවේ. මගේ පැටව් හිතන්නේ අද නැන්දගේ කතාවේ ඉන්නේ කවුරු කියලාද? ඔව් ඔයාලා ආසම කෙනෙක් තමයි අද කතාවේ ඉන්නේ. ඒ කවුද දන්නවද? එයා පුංචි සුරංගනාවියක්. එයාගේ නම තමයි ලුමීනා. එයා හරිම දඟ මල්ලක් ඉතින්. මේ පුංචි ලුමීනත් ඔයාලා වගේම හරිම ආසයි පැටවුනේ කාටුන් බලන්න. මගේ පැටවු ටිකත් හරි ආසයි නේද? ඒකනේ. ඉතින් පැටිය දවසක් මේ ලුමීනා කාටුන් චරිතයක් විදිහට සෙල්ලම් කරන්න ගත්තා. ඔයාලත් එහෙම කරනව නේද? ඒකනේ. ඉතින් මේ පුංචි ලුමීනත් දැක්කා එයාගේ අම්මා මිදුලේ මල් හිටව ඉන්නවා. මෙයා බලපු කාටුන් එකක අතේ තියෙන දෙයක් විසික් කරලා ඉන්න මිනිස්සුන්ව අතුරුදහන් කරන චරිතයක් ගැන මතක් වෙනවා. ඉතින් ඒක එයාට මතක් වෙලා මේ පුංචි සුරංගනාවේ එයාගේ අතේ තියෙන සෙල්ලම් කරත් එක රෝදයක් අම්මා ළඟට වීසි කරනවා. අනේ පැටවුනේ මොකද දන්නවද උනේ? අර රෝදේ අර අම්මගේ ඔළුවේ වැදිලා අම්මව බිම වැටෙනවා. ඉතින් මේ පුංචි සුරංගනාවේ හොඳටම බය වෙලා අම්මා ළඟට දුවලා යනවා. අම්මට කතා කරනවා. කතා කරාට අම්මා කතා කරන්නේ නැහැ. ඔළුවෙන් ලේත් එනවා. අම්මට සිහියක් නැති වෙලා. සුරංගනාවේ බය වෙලා කෑ ගහනකොට එයාගේ තාත්තා දුවගෙන එනවා. අම්මව හනිකට ඉස්පිරිතාලෙකට අරගෙන යනවා. දැන් සුරංගනාවිට හරිම දුකයි. ඒ වගේම බයයි. එයා ඉතින් තේරුම් ගන්නවා එයා කරපු වැඩේ තියෙන භයානකකම. මේ පුංචි සුරංගනාවේ බුදු සාදුට කියනවා අනේ මගේ අම්මව ඉක්මනට හොඳ කරලා දෙන්න. මං ආයි කවදාවත් ඒ වගේ වැරදි කරන්නේ ආයි කාටුන් බලන්නෙත් නෑ. මං අම්මව හොඳින් බලා ගන්නවා කියලා. ඉතින් ටික දවසක් යනකොට සුරංගනාවිගේ අම්මට සනීප වෙනවා. සුරංගනාවිට හරි සතුටුයි. සුරංගනාවී අම්මට කියනවා අම්මේ මට සමා වෙන්න. මං අම්මට හරි ආදරෙයි. මං අම්මව අද ඉඳන් හොඳින් බලා ගන්නවා. මං ආයේ කාටුන් බලන්නෙත් නෑ කියලා. ඉතින් මේ පුංචි සුරංගනාවී ඊට පස්සේ කාටුන් බැලුවෙත් නෑ. අම්මට මල් පැල හිටවන්න, උයන්න හැම දෙයකටම උදව් වෙනවා. එදා ඉඳන් මේ තුන්දෙනා හරිම සතුටින් හිටියා පැටවුනේ. දැක්ක නේද මගේ පැටවු ටික? උන දේ. මගේ පුංචි පුතාලත් කාටුන් බලනවා නේද? හැබැයි පැටියෝ ඒ තීන දේවල් ඔයාලා කරන්න යන්න එපා. ඔයාලා අම්මලට මල් පැල හිටවන්න, මිදුල නෙලන්න, කුස්සියේ වැඩ කරනකොට ඔයාලට කරන්න පුළුවන් පුංචි දේවල් කරලා අම්මලට ඒ වෙලාවේ උදව් කරන්නකෝ. එතකොට අම්මලත් සතුටින්, මගේ පැටවු ටිකත් සතුටින්. මගේ පැටවුනේ දැන් නැන්දට යන්න වෙලාව හරි. මං ආයි දවසක එන්නම්කෝ මගේ පැටවු ටික බලලා යන්න. මගේ පුංචි පැටවු හැමෝටම බුදු සරණයි පරිස්සමින් ඉන්න.